මුකටියා. මේ බුවා තමයි මේ ප්‍රාන්තේ ත්‍රිලෝක විජය පත්‍ර බෙදා හැරීම සහ නිකුත් කිරීම කරන්නේ. දැන් තේරෙනව නේද? මුකටියා පොලිසියෙන් හොයන්නේ කියලා. අද මේ බඩු ටික සේරම විකුණගත්තත් හරි. කොල්ලෝ අතර යව්ව රාවේ කිචි ගාලා බඩු හොඳයි කියලා පැතුරුනොන්නම් මංගොට. ආයිති හොඳ බඩු කාගේද මගේ විතරට? මොකද්ද අද්ද? බුදුආබෝ පොලිසියෙන්. Ay අම්මා මොකද? අම්මේ අම්මා. රණදුංග යකෝ මෙච්චර පාර ඉඳ තියලා මොන හවල කරද යකෝ මේ තල් ගහලා ඇල්ලුවේ? තව ටිකක් මගේ ඇට දෙක ලැකිච්ච ගේව්. මේ ඇට දෙක තල් ගහේ. අය අම්මා. රණදුංග සාජන් මහත්තයා මොකටද අර මිනිස්සයා අපේ දෙන්න වැටුණා දැක්ක විතරයි දිව්වේ. ඒ සාජන් මහත්තයා මුකටියා. මොකටියා මං හිතන්නේ අපේ දෙන්න වැටිච්ච ලැජ්ජාවට දිව්ව ගොල්ලා. ඔව් සාජන් මහත්තයා කලාතුරකින් තමයි මුකටිය දකින්න පුළුවන්. ඇයි මොකද? ඇයි නළුවෙක්ද? ඇයි සාජන් මහත්තයා මුකටිය අල්ලන්නේ නැහැ? අම්මට උඩු ඒ මුකටියද? ඔව් සාජන් මහත්තයා. යමං අල්ලගමු. කොයිද අපිට? යකෝ තොගේ මිනිහට කර ගහලා තමයි අපි දෙන්න මැරෙන්නේ ඕ. ඒක නම් ඇත්ත කියාද. ඒක නම් මේ ඒ බලන්නේ මම මේ කල්පනා කරේ මේ ඉස්සර මේ කුමුදු කලප විදියයි දැන් මේ කුමුදු ගන්න විදියයි මාරම වෙනස් නේද? වෙනස් කොල්ලෝ. ඒ කාලේ අපි කුඹුරට ආවේ අඹුට ඇදගෙන. ඒ විතරක් ශ්‍රීකෑවේ හරකවාරගෙන. ගොයම් පැහිලා ගොයම් කපලා ගෙදෙට්ට යන්න සුමාර